යුදමය සමයේ මියගිය ආබාධිත හමුදා සොල්දාදුවන් ඒ වගේම පොලිසිය නිලධාරීන් සහ පොලිස් සේවයේ නියුක්ත අය ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඒ විවිධ ඒ වගේම STF එකේ අය ඒ අයට සහන ලබා දීමේදී විවිධ චක්‍ර ලේඛන නිකුත් කරලා තිබුණා. ඒ විවිධ චක්‍ර ලේඛන මගින් මේ සහන ලබා දීමේදී විවිධ වකවානු ඒ සඳහා යොදාගෙන තිබුණා. ඒකත් එක්ක මේ අය විවිධ කාණ්ඩවලට වර්ගීකරණයන් වෙලා තිබුණා. ඒ නිසාම මේ යුදමය තත්ත්වයේ යටතේ මියගිය ආබාධිත තත්ත්වයට පත්වෙච්ච ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්ය බලසකායද ඇතුළත් ඒ වගේම ත්‍රිවිධ හමුදා නිලධාරීන් යම් යම් පීඩාකාරී තත්ත්වයන්ට ලක් වෙලා තිබුණා. මොකද උන්ට ලැබිය යුතු සාධාරණ වන්දි මුදල් නොලැබීම කියන එක මත. ඒ නිසා ආබාධිත සොල්දාදුවන් ඒ වගේම පොලිසියේ නිලධාරීන් විවිධ අවස්ථාවලදී මේ ප්‍රශ්නය විවිධ තැන්වලදී පැන නගනු ලැබුවා. ඒ පිළිබඳව ගරු ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා විදිහට අවස්ථා කිහිපයකදී මැදිහත් වුණා. මැදිහත් වෙලා මුදල් අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධව මේ කටයුත්තට මැදිහත් වෙලා පහුගිය අවුරුද්දේ විශේෂ කමිටුවක් පත් කරා මේ විවිධ වකවානු වල විවිධ අවස්ථාවල මියගිය ආබාධිත වෙච්ච ඒ සියලු දෙනා පිළිබඳව නිකුත් කරලා තියෙන චක්‍රලේඛන ඒ සියල්ල සමාලෝචනය කරලා මේ සියලු දෙනාම එක කාණ්ඩායමකට අයත් වෙන විදිහට ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ අනුව මේ සියලු දෙනාගෙම තියෙන ගැටලු සොයා බලලා ඒ පිළිබඳව එක් චක්‍රලේඛනයක් මගින් මේ අයට සහන ලබා දීම සඳහා කටයුතු කරන්න ඒ කමිටුව වාර්තාවක් සකස් කරලා තියෙනවා. අන්නේ වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණා. ඒ අනුව යුදමය තත්ත්වයේදී මියගිය ආබාධිත තත්ත්වයට පත්වෙච්ච ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් නිශ්චිතව හඳුනා ගැනීම සහ ඔවුන්ට සහන සැලසීමේ කටයුතු අවසන් කිරීම සඳහා වෙච්ච මේ වාර්තාව මත නිර්දේශ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී නිර්දේශ ක්‍රියාත්මක කිරීම හරහා නැවත එවැනි අසමානතාවයක් කිසි කෙනෙකුට ඇති නොවන විදිහට වග බලා ගන්න මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව කරනු ලැබුණා.